Hi guys. Hi, කොහොමද ඔයාලට? අදත් ඕගලන්ට ලස්සන වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. Two Souls One Story YouTube channel එකේ. ඔයාට මට අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි ඇයි අපේ ජීවිතවලට නරක මිනිස්සු එකතු වෙන්නේ? නරක මිනිස්සු කියන්නේ වැරදි කරන මිනිස්සුම නෙමෙයිනේ. එතකොට අපි මේ පුද්ගලයා ගැන දකින විදිහ අනුවනේ අපි එයා හොඳද නරකද කියලා කියන්නේ පුද්ගලයා. ඒකට හේතුගේ විදිහට අපිට කියන්න පුළුවන් මම හිතන විදිහට නෙමෙයි. ඒ කියන්නේ මගේ thinking pattern එකට මම කතා කරන විදිහට මගේ style එකට ගැලපෙන්නේ නැති අය අපි සාමාන්‍යයෙන් කියනවා ඒ කට්ටිය අවුල් කියලා. අනිවාර්යයෙන්ම. දැන් අතන වැදගත් දෙයක් ගැන කිව්වේ මොකද සමහර අවස්ථාවල මිනිස්සු වැරදියට හිතන දෙයක් තමයි මේ වගේ අයයි මට මුණ ගැහෙන්නේ. මේ වගේ අයයි මට හම්බ වෙන්නේ. මට වැඩක් කරගන්න ගියාම රජ ආයතනයකට ප්‍රයිවට් වැඩි බැංකුවකට නැත්නම් වෙනම ඕන සේවයක් ගන්න තැනකට ගියොත් මට හම්බෙන්නේ මෙන්න මේ වගේ මිනිස්සු විතරයි වගේ එකක්. ඔන්න ඔතනදි තමයි ඔය කියන කතාවේ වැදගත්ම තැන වෙන්නේ. ඒ කියන්නේ සමාජයෙන් වැරදි කියලා අනුමත වෙච්ච. ඒ කියන්නේ සුදුසු නෑ කරන්න සුදුසු නෑ කියලා දේවල් කරන මිනිස්සු ගැන නෙමෙයි මේ කතාව. එතකොට ඒ වැරද්දම තමයි. ඒක කාට වුණත් ඒක හොදක් වෙන්න විදිහක් නෑ. අපි කතා කරන්නේ ඔයාගේ අන්න හරි පුද්ගල සාපේක්ෂව ඔයාගේ ෆෝනෙන් බැලුවහම මේ මනුස්සයා හොඳයි. මේ මනුස්සයා නරකයි. හැබැයි තවත් කෙනෙක්ට මේ මනුස්සයා හොඳ වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්. හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි කෙනෙක් හොඳයි කිව්වා හෝ කෙනෙක් නරකයි කිව්වා පමණින් අපි මේ මනුස්සයා හොඳද නරකද කියලා යන්න තීරණය කරන්න හොඳ නැහැ. මොකද ඒ කෙනා හොඳ හෝ නරක වෙන්නේ ඒ පුද්ගලයාගේ පර්ස්පෙක්ටිව් එක අනුව. මට හොඳ කෙනා තව කෙනෙකුට නරක වෙන්න පුළුවන්. ඒක ඒ කෙනා දකින විදිය, ඒ කෙනාගේ ජීවන රටාව, ඒ කෙනා සිතන පතන විදිය මේ සියලු දේ බලපාන. එතකොට අපි කොහොමද අපේ ජීවිතේට අපිට හරියන කෙනා තෝරගන්නේ? හරියන සම්බන්ධතා මේ කියන්නේ අමිසම සම්බන්ධතාව විතරක් නෙමෙයි. හැම සම්බන්ධතාවම අපේ මිනිස්සෙක් කියලා අපි මේ ලෝකෙට ආවහම ඉපදිච්ච දවසේ ඉඳන් මරණ මොහොත දක්වාම අපි එක එක සම්බන්ධතා ගොඩනගා ගන්න. යාළුවෝ වෙන්න පුළුවන්, සහෝදරයෝ වෙන්න පුළුවන්, අසල්වාසීන් වෙන්න පුළුවන්. මේ එක එක සම්බන්ධතා ජාලයක් අපි ගොඩනගා ගන්න. මේ ජාලය ඇතුළේදී අපිට පුළුවන්කමක් තියෙන්න ඕනේ අපිට සුදුසු සම්බන්ධතාවක් කියන්නේ මොකක්ද, මට නුසුදුසු සම්බන්ධතාවයක් කියන්නේ මොකක්ද කියන එක තෝරා බේරා ගන්න. අනිවාර්යයෙන්ම. දැන් ඔතන තවත් අපිට මතු කරන්න ඕනේ වැදගත්ම දෙයක් තමයි සමහර අවස්ථාවල ඔයා හොඳයි කියලා දැකපු කෙනෙක් ඔයාගෙන් ඈතට යනවා. සමහර අවස්ථාවක ඔයා නරකයි කියලා හිතපු කෙනෙක් ඔයාට ටික ටික ලං වෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න මේ සබාධමේ අපූර්වත්වය. මේක එක එක්කෙනා එක එක විදිහට කියන්න පුළුවන්. හැබැයි තියෙන එකම කතාවක්. මේ රියැලිටි එක එකයි. මේක බෙදන්න බෑ අපිට කිසි වෙලාවක. හොඳට කල්පනා කරලා බැලුවොත්, හොඳට ඇනලයිස් කරලා ඔයා බැලුවොත් අර මනුස්සයා ඇයි ඔයාගේ ළඟට ආවේ? එහෙම නැත්නම් අර හොඳට හිටපු මනුස්සයා ටිකින් ටික ඈත්ුනේ ඇයි කියන එක ඔයාගේ මනසට, ඔයාගේ අවබෝධයට එකපාර ගෝචර වෙන්නේ නැහැ. ඒක තව ටිකක් පැහැදිලිව කිව්වොත් එකපාරට තේරෙන්නේ නැහැ ඇයි එයා ඔයාගෙන් ඈතට ගියේ, ඇයි එයා ඔයාගේ ළඟට ආවේ කියන එක. ඒකට සමාජය ගොඩාක් අත්දැකීම් තියෙන්න ඕනේ. ඒ වගේම යම්කිසි ප්‍රඥාවක් තියෙන්න ඕනේ, යම්කිසි අවබෝධයක් තියෙන්න ඕනේ මිනිස්සු ගැන, මේ පරිසර පද්ධතිය ගැන, මේ තියෙන දේවල් ගැන. මම කියන්නේ දැනුම නෙමෙයි. වැරදියට අල්ලගන්න එපා. දැනුම ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඔයා උපාධියක් තියෙන කෙනෙක්ද, ආචාර්යවරයෙක්ද, මහාචාර්යවරයෙක්ද කියන එක ගැන නෙමෙයි මේ කතාව කියන්නේ. සමහරට ඔයාගේ අධ්‍යාපනය සාමාන්‍ය පෙළ මට්ටමේ වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ ප්‍රඥාව අධික නම්, ඔයාට අවබෝධය වැඩි නම්, ඔයාට ඒ වගේ දෙයක් සිද්ධ වුණාම තේරුම් ගන්න පුළුවන් කාල සීමාව ඉතාමත් අඩුයි. කියන්නේ වැඩි කාලයක් යන්න කලින් ඔයාට ඒක වැටහෙනවා මේක මට උනේ මෙන්න මේ හින්දා කියලා. හැබැයි ප්‍රඥාව අඩු කෙනෙක් නම්, ඔයාට සමාජ අවබෝධය, ජීවිත අවබෝධය අඩු කෙනෙක් නම් ඔයාට කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ ඔයා ජීවිතය අවබෝධ වෙන්න තමයි අර දේ මෙහෙමුනේ ඇයි කියන එක තේරුම් ගන්න පුළුවන් හැකියාව ඔයාට ලැබෙන්නේ. අනිත් එක තමයි අපිට මිනිස්සු ලං වෙන්න සහ හරි අපිට අපෙන් ඈත් වෙන්නේ හරි අපි සමහර පුද්ගල චරිත පිළිබඳව අපිට තේරෙනවා මේ පුද්ගල චරිතය අපිට ළඟින් ආශ්‍රය කරන්න අපහසු චරිතයක්. මේ මං හිතන විදියට මගේ සිතුම් පැතුම් වලට ගැලපෙන්නේ නැහැ. ඒ සම්බන්ධතාවයෙන් අපි ගොඩාක් මානසික පීඩාවකට පත් වෙනවා. අපි ගොඩාක් වෙලාවට ඒ සම්බන්ධය චුට්ටක් ඈතින් තියාගන්න උත්සාහ කරනවා. මේ හැම දෙයකම, ඒ කියන්නේ අපිට ලං වෙන හැම මිනිස්සෙක්ටම අපිට ලං වෙන හේතුවක් තියෙනවා. ඒ තමයි අපි හිතන පතන විදිහ. ඔයාගේ මගේ හිතන පතන තරංග රටාවට අපි
ඔක්කොගෙම යම්කිසි ශක්ති ප්‍රභවයක්නේ එළියට යන්නේ. එතකොට ඒ ශක්ති ප්‍රභවයට අදාළ සමානතා තියෙන ශක්ති ප්‍රභවයන් තමයි අපිත් එක්ක එකතු වෙන්නේ. අපිට එන්නේ අපි අපේ ඕරයකට සෙට් වෙන අය. ඒ කියන්නේ එහෙම නැති අය ඔයා කැමති වුණත් අකමැති වුණත් මම කැමති වුණත් අකමැති වුණත් ඒ අය හිතන්නේ නැති විදිහට අපේ ජීවිත වලින් ඈත් වෙනවා. අනිවාර්යයෙන්ම දැන් ඔබ තව චුට්ටක් දුරට පැහැදිලි කරොත් මට තේරෙන විදිහට දැන් සාමාන්‍යයෙන් ඔයා කියන්නේ ජීවිතය ගැන එක්කෝ පසුතැවිල්ල එක්කෝ ජීවිතය ගැන අමුතු අත්දැකීමක් ලැබමින් ඉන්න කෙනෙක් නම් ඒ කියන්නේ ඔයා ජීවිතේ මේ අපි ජීවත් වෙන්නේ මොකටද? අපි ඉපදුනේ මොකටද? එහෙම නැත්නම් ජීවිතය කියන්නේ මොකද්ද? සතුට කොහොමද හොයාගන්නේ? ඔය වගේ ඔයාගේ හිත ගැන එතකොට ඔයාගේ ආධ්‍යාත්මික පැතිකඩ ගැන ඔයා මුස්ලිම් භක්තිකයෙක් වෙන්න පුළුවන් බෞද්ධයෙක් වෙන්න පුළුවන් ක්‍රිස්තියානි වෙන්න පුළුවන් ඕනම ආගමක් කෙනෙක්ට ජීවිතේ යම් කාලයක් එනවා පසුතැවිලි වීම වැරදීම් ජීවිතේ අඩුපාඩු වෙච්ච තැන් ඔයාට අනිත් පැත්තට ඔයාට ඒක චැලෙන්ජ් එකක් වෙනවා. ඒ කියන්නේ අනිත් පැත්තට ඒවා ආයුධයක් කරගෙන ඔයා ජීවිතේ නැගිටින්න හදන කාලයක් ඔයාගේ ජීවිතේ එනවා. ඔන්න ඔය වගේ කාලයක් ඔයාට එනකොට එතකොට ඔයා මිනිස්සු ගැන මීට වඩා විචාරශීලීව මීට වඩා ඇනලයිස් කරලා ඒගොල්ලන්ව බලන්න පුරුදු වෙනවා. මෙන්න මෙහෙම පුරුදු වෙනකොට ඔයාගේ චින්තන ප්‍රවාහය, ඔයාගේ සිතුවිලි ධාරාව, ඔයා හිතන පතන විදිය කලින් හිටියට වඩා වෙනස් වෙනවා. මොකද ඔයා දැන් යමක් හොයමින් පවතිනවා. නේද? ජීවිතයේ යථාර්ථය මොකක්ද කියලා වගේ එකක් ඔයා හොයන කෙනෙක් කියලා හිතමු. ඔන්න ඔය වගේ වෙලාවටත් හොඳට මතක තියාගන්න. අර හොඳයි කියලා ළඟින්ම හිටපු අය සමහර වෙලාවට ඈත් වෙන්න පුළුවන්. සමහර වෙලාවට නරකයි කියලා හිතපු අය ඔයාගේ ළඟට එන්න පුළුවන්. හැබැයි අන්න ඒ වගේ වෙලාවට ඔයා බොහොම කල්පනාකාරීව ඉන්න බලාගෙන මේ දේවල් සිද්ධ වුණේ මොකටද කියලා මම අත්දැකීමෙන් කියන්නේ සමහර දේවල් අතරම සමහර දේවල් කියනවට වඩා හැම දෙයක්ම සබාදහම විසින් ඔයාට අපූර්ව තෑග්ගක් තමයි දෙන්නේ. ඒ තෑග්ගක් කියලා තේරෙන්න ටික කාලයක් ගත වෙනවා. ඒ නිසා ඉවසන්න ඔයාගේ වෙලාව වෙනකන් ඔයාගේ අරමුණ වෙනුවෙන් වැඩ කරන්න. හැබැයි මිනිස්සු එන යන එක අපිට කාටවත් නවත්තන්න බෑ. සමහරවිට ඒක ඔයා හිතන පතන විදිහ යහපත් නම් යහපත් සිතුවිලි නම් ඔයා ළඟ තියෙන ඒක සිද්ධ වෙන්නේ අනිවාර්යයෙන්ම හොඳයි. ඒක හොඳට මතක තියාගන්න. ඔයාගේ සිතුවිලි අයහපත් නම් ඔයා වැරදි දේවල් කරන කෙනෙක් නම් ඔයා වැරදිකට ඇබ්බැහි වෙච්ච කෙනෙක් නම් සිතුවිලි වැරදි නම් අනිවාර්යයෙන්ම ඔයාට ආරෝපණය වෙන්නේ. ඒ කියන්නේ ඔයා අවශෝෂණය කරගන්නේ හැම වෙලාවෙම වැරදි දේවල්. එතකොට වැරදි පුද්ගලයෝ තමයි වාට ලඟ වෙන්නේ බොහෝ වෙලාවට. ඒක අපි උදාහරණයකින් ගමු. අපි කියමු පැල්පතක හිටිය ඉන්න මිනිස්සෙක් කියලා. ඒ මිනිස්සයාට සතුටු වෙන්න හේතු ඕමනාකමක් තියෙනවා නම් 1000ක් තියෙනවා. හැබැයි රාජ්‍ය මැදුරක හිටියත් විඳවන කෙනා කොහොමත් විඳවනවා. දැන් අපි ඒ වගේ කෙනෙක් ගමුකෝ විඳවන කෙනෙක් කියලා. මගේ ජීවිතේ හරිම සුබවාදී මං හරිම වාසනාවන්ත මේ වගේ කියන අය මම මේ කියන චරිත දිහා හොඳට බලන්න මේ අයට එකතු වෙන්නේ මේ කට්ටිය හොඳයි කියලා හිතන්නේ එයා වගේම තව විඳවන අය. ඒ සාමූහිකයේ ඉන්නේ මුඛකට හරි වරි වෙන කෙනෙක් මුඛකට හරි විලාප තියෙන කෙනෙක් කිසිම දෙයකින් සතුටටපත් වෙන්නේ නැති දෙයක්. එයාගේ වටේම හැදෙන්නේ ඒ වගේ. ඒතකොට එයාට දැනෙන්නේ මට විතරක් නෙමෙයි අනේ යාටත් එහෙමයිනේ අපි දෙන්නම එක වගේනේ. එහෙම. ඒකට මූලිකම හේතුව තමයි ඔයා හිතන විදිහ. උදාහරණයක් කියන්නකො ඔයා මේ සිතුවිලි මට්ටමේ ඉඳලා දැන් ඔයා සිතුවිලි මට්ටමක ඉන්න කෙනෙක් නම් ඔයාගේ වටේ ඉන්න තනි කර ඒ වගේ අයනේ මේ අඬන අය හැම වෙලාවෙම වරි වෙන අය මේ වගේ අය තමයි මේ ඔයාගේ වටේම ඉන්නේ. එතකොට ඔයාට යම් කිසි මොකක් හෝ සසරේ පිනකට හරි මොකකට හරි ඔයාට තේරෙනවා ඔයාගේ සිතුවිලි මේ ගමන් කරන සිතුවිලි ධාරාව සුදුසු නැහැ. මම මේක වෙනස් කරගන්න ඕනේ. මේක try එකක් දීලා බලන්න ඕනේ. මට තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්න. හරි මට හැම දෙයක්ම නෑ කියපුවා. හරි අද මට බොන්න වතුර ටික තිබ්බා. ඒකට ස්තුතියි. මං හරි වාසනාවන්තයි. බොන්න වතුර නැති මිනිස්සු ඕනතරම් මේ ලෝකේ ඉන්න. මට ඉන්න පැල්පතක් හරි තියෙනවා. පැල්පතක් නැති මිනිස්සු කොච්චර ඉන්නවද? ඒකට ස්තුතියි. පොඩ්ඩ හුරු වෙනවා Tamanට තියෙන දේවල් ගැන සතුටු වෙන්න. අර නෑ බෑ අයියෝ කියන විලාප දීම් වලට සමුදේන ගමන් ඔයා පුරුදු වෙනවා සතුටු වෙන්න Tamanට තියෙන්නේ මොනවද කියලා හිතන්න. සහ අනාගතයේ සුබවාදීව බලන්න. ඒ කියන්නේ සැකයකින් තොරව අනාගතයේ සුබවාදීව බලන්න. එතකොට ඔයාට තේරෙයි ඔයාගේ වටේ මෙච්චර කාලයක් ඔයාට පණ දෙන්න වගේ හිටපු අය
ටික ඈත් වෙනවා. මොකක් හරි ප්‍රශ්නයක් නිසා ඔයත් එක්ක හිතමනාප වෙලා ඈත් වෙනවා. ඔයාලට සමහරක් වෙලාවට ඒක වේදනාවක්. ඇයි මේ මිනිස්සු මගෙන් ඈත් වෙන්නේ? ඇයි මේ හැම දෙයකටම ලুকু තේරුමක් තියෙනවා. ලুকු කතාවක් මේක පිටපස්සේ එනවා. නේද? අනිවාර්යෙන්ම අපිට නොතේරුණාට ඒ කියන්නේ අපිට තේරෙන්නේ අපේ මනසට ගෝචර වෙන මට්ටමට විතරයි ගොඩක් දේවල් අපිට තේරෙන්නේ. මේ සබාධම ගත්තහම ඔයාගේ අවට පරිසරය ගත්තම ඇත්තටම අපිට නොතේරෙන කොටස ගොඩක් වැඩි. අපිට ඒ කියන්නේ භෞතිකව ස්පර්ශ වෙන හැට පේන දේවල් ගැන අපිට ලොකු අවබෝධයක් තිබුණාට මෙහෙම කියලා මේ අපි වටේ තියෙන දේවල් ගැන උනත් අපේ තියෙන සිතුවිලි ගැන අපේ තියෙන ඒ කියන්නේ හිතන පතන විදිය අපේ ආධ්‍යාත්මික පැතිකඩ ඒ කියන්නේ ඔයාගේ මනස වැඩ කරන විදිහ ගැන ওই දේවල් ගැන එකපාරම ලේසියෙන් මනුස්සයට අවබෝධ වෙන්නේ නැහැ. මේ සහනි කිව්වේ කතාවට මම 100%ක් එකඟයි. යා කියපු කතාව හරි. ඔය කිව්වේ කතා ඇතුලේ යම් මට්ටමකට අවබෝධයක් තියෙන මනුස්සයෙක්. එහෙම නැත්නම් ඔය අවබෝධයේ ජීවිත අවබෝධය හොයන කෙනෙක් නම් නිරන්තරයෙන් ඒ සහනි කියපු සතුට කියන්නේ ඔයා ළඟ තියෙන දේවල් වලින් සතුටු වෙන ස්වභාවය. එතකොට ඔයාට දෙයක් අහිමි වුණාම, ඔයාට ඔයාගේ ළඟ කෙනෙක් නැති වුණාම, බඩුවක් මුට්ටුවක් නැති වුණාම, අපි කිව්ව ඔයාගත්ත අලුත්ම ෆෝන් එකක්, iPhone එකක් අරගෙන තියෙනවා ලක්ෂ 5ක් දීලා. බස් එකේ යනකොට හරි මොකක් හරි එකකින් ෆෝන් එක නැති වෙනවා. ඇත්තටම නැති වෙච්ච ගමන් දුකක්, වේදනාවක් ඇති වෙනවා. එහෙම නැහැ කිව්වොත් ඒක බොරුවක්. ඒ දුක වේදනාව ඇති වුණාට ඔයාට ඊටාම සුළු කාලයකදී අවබෝධ වෙනවා මේක දැන් නැති වෙලා ඉවරෙච්ච එකක්. හින්දා මට මේකට දුක් වෙලා තේරුමක් නැහැ. එතකොට ඔයා ළඟ තියෙන පරණ ෆෝන් එකෙන් ඔයා මැනේජ් කරගන්නවා iPhone එකක් ගන්නකම්. එතකොට ඇතුළාන්තයෙන්ම ඔයා පසුතැවිල්ලකට පශ්චාත්තාප වීමකට වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා හැම වෙලාවෙම සතුටට හේතුවක් හොයන්නේ. විඳවීමට හේතුවක් වෙනුවට සතුටට හේතුවක් හොයන්නේ. එතකොට එහෙම මිනිසුන්ට තමන්ගේ වටේ ඉන්න අර බිලාප ගන්න අය ටික ඒක අපි කරන දෙයක් නෙමෙයි. ඔයා හැම වෙලාවෙම නිදහසේ බලාගෙන ඉන්න පුද්ගල චරිත දිහා තමන්ගේ ජීවිතේ දිහා මිනිස්සු ඈත් වෙන්නේ සමහරක් විට ආගියුමන්ට් එකක් ගිහිල්ලා වෙන්න පුළුවන්. ඒ හැමදේම සබාධමේ නිර්මාණය සහ ක්‍රියාවන්. ඒවා අපිට තේරෙන්නේ ටික කාලයක් ගිහින්. අනිවාර්යයෙන්ම දැන් ඔයාගේ අරමුණු නිවැරදි වුණාම, ඔයා හිතන පතන විදිය නිවැරදි වුණාම ඒ කියන්නේ සමාජයටවත් රටටවත් අනිත් මිනිස්සුන්ටවත් කරදරයක් නොවෙන්න ඔයා සාර්ථක ගමනක නේද? සාර්ථක ගමනක් යන කෙනෙක් නම් ඔයා යහපත් දේ විතරක් සුදුසු දේ විතරක් කරන කෙනෙක් නම් ඔයාට මේ වෙලාවේ සිද්ධ වෙන දේ ගැන ඔයා වොරි වෙන්න එපා. ඒ කියන්නේ ඔයාගේ අනාගතේ ඔයාගේ අරමුණ නිර්මාණය කිරීම වෙනුවෙන් ඔයාගේ සැලැස්ම නිර්මාණය කිරීම වෙනුවෙන් සබාධමෙන් ඔයාට හැමදේම හරි ගස්සලා දෙනවා. හැබැයි ඒ හරි ගස්සන එක ලේසියෙන් මිනිස්සෙකුට තේරුම් ගන්න හරිම අමාරුයි. ඒ කියන්නේ දැන් මගේ වයසත් එක්ක මමත් හිතගෙන ගවේෂණය කරන්න පටන් අරන් අවුරුදු 8ක් 10ක් විතර වෙනවා දැන්. එහෙම වෙච්ච මටවත් සමහර වෙලාවට තේරෙන්නේ නැහැ ඇයි මේක දැන් මේ උනේ කියලා. හැබැයි ඒක තේරෙනවා මට සතියක් දෙකක් සමහරට මාසයක් යනකොට තේරෙනවා අනේ මේ සිද්ධිය සිද්ධ වුනේ මගේ හොඳට නේද කියලා. ඒක එකපාරට එන්නේ නැහැ. ඒක නිසා තමයි අද අපි දෙන්න ඕගොල්ලෝ වෙනුවෙන් අරන් එන්න හිතුවේ මෙන්න මේ මාතෘකාව. හොඳ මිනිස්සු ජීවිතෙන් ඈත් වෙන්නේ සහ නරක මිනිස්සු ජීවිතේට ලං වෙන්නේ නැහැ කියන කතාව. එතකොට මං කියන්නේ නේද අපි දෙන්නගේ අවබෝධය හැටියට මේ වෙලාවේ මේ මට්ටමට මේ වීඩියෝ එක කරන දවසේදී තියෙන මේ වෙලාවේ තියෙන අවබෝධය හැටියට අපිට තේරෙන දේ තමයි අපි ෂෙයා කරන්නේ. ඒ තමයි ඔයා යහපත් අරමුණක් වෙනුවෙන් වැඩ කරන කෙනෙක් නම් ඔයාගේ සිතුවිලි පාරිශුද්ධයි නම් හොඳ දේවල් ඔයා කරන කෙනෙක් නම් ඒ මනුස්සයා ආවා ගිය එක ගැන කිසිම වරු එකක් පසුතැවිල්ලක් තියාගන්න එපා. අනිවාර්යෙන් මේක සිද්ධ වුණේ හොඳට. ඒක මම අපිට පැහැදිලි සක්සුදක්සේ පැහැදිලි. අනිත් එක මේ බැලදියට තේරුම් ගන්න එපා හොඳ සහ නරක කියලා අපි මෙතනදී අර අපිට දෙයක් කතා කරන්න ඕන හින්ද වචන දෙකක් විදිහට ගන්න. හොඳ සහ නරක කියන දේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ ඒ කියන්නේ මිනිස්සුගේ සිතුවිලි ක්‍රියාත්මක වෙන විදිහ තමයි. ඒ කියන්නේ සුභවාදී සහ අසුභවාදී සිතුවිලි ක්‍රියාත්මක වීම දෙකොට්ටාශයක් තියෙනවා. සුභවාදී දේවල් කතා කරන කොට්ටාශය සහ අසුභවාදී දේවල් කතා කරන කොට්ටාශය. සහ ඒක සමහරවිට මේ මෙහෙම කිව්වොත් තව ටිකක් පැහැදිලි වෙයි. කියන්නේ හොඳ නරක කියනවට වඩා ගැළපෙන නොගැළපෙන මිනිස්සු කියලා කිව්වත් හරි. මොකද මෙතන කොට්ට ඇත්තටම දැන් ඒ අපි කතා කරන කතාව ඇතුලේ හොඳට තේරුම් ගන්න
අර සමාජයෙන් රටකින් ඒ කියන්නේ රටේ නීතියට අනුව වැඩ කරන්නේ නැති වැරදි කරන ඒ ගැන කතා කරන්නේ මිනිස්සු ගැන නෙමෙයි එහෙම නෙමෙයි කතා කරන්නේ. හැබැයි අම්මාකාරයක මේ සිද්ධිය ඇතුලේ මේ ඔයා යහපත් මාර්ගයේ ගමන් කරන කෙනෙක් නම් ඔයාට ඔයාගේ ජීවිතෙන් අයින් වෙන කෙනා සමහර ලාවට රටේ නීතියට අවනත වෙන්නේ නැතුව වැඩ කරන කෙනෙක් වෙන්නත් පුළුවන් ඔයා නොදැන. හැබැයි එහෙම කෙනෙක් වුණත් එයාවත් සෝබාදහමෙන් ලස්සනට එයාව උදනින් අයින් කළා දාවි. හැබැයි දැන් කතා කරන්නේ අපි ඒ ගැන නෙමෙයි. ඔයාගේ සිතුවිලි වලට සහ ඔයාගේ අදහස් වලට නේද? ඔයාගේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන්නේ නැති අය සහ ගැලපෙන අය ගැන. අනිත් එක තමයි දැන් ඔයා හිතන්නකෝ ඔයා මේ වෙන වෙලාවටත් හැමදේම වරි වෙන කෙනෙක් කියලා තමන්ගේ ජීවිතය අසුභවාදී හිතන කෙනෙක් කියලා. ඔයාට ඕනේ සුභවාදී මිනිස්සු ලං කරගන්න නම් පළවෙනියෙන්ම කරන්න ඕන දේ තමයි ඔයා සුභවාදී වෙන එක. අනිවාර්යයෙන්ම. මොකද අසුභවාදී සිතුවිලිත් එක්ක ඉන්න කෙනෙකුට සුභවාදී සිතුවිලිත් එක්ක ඉන්න කෙනෙක් එක්ක ඉන්න බෑ. ඒතර ලොකු ඝට්ටනයක් ඇති වෙනවා. ඒ කියන්නේ ඇත්තටම කම්ෆර්ටබල් නෑ ඒ රිලේෂන්ෂිප් එක. අනිවාර්යයෙන්ම. එහෙම සවයි වෙන්න බෑ. එතන ජීවත් වෙන්න බෑ එහෙම. අපි බලෙන් හරි ඒ වගේ දෙයක් බලෙන් හරි ප්‍රෙෂර් එකකින් හරි පවත්වාගෙන යන්න ගියොත් වෙන්නේ ඔය දෙගොල්ලන්ටම ලොකු මානසික පීඩනයක් ඇති වෙන එක. අපි කිසිම සම්බන්ධතාවයක් ඒක වෙන්න සම්බන්ධතාවයෙන් කියන්නේ අපි ඉපදිච්ච දවසේ ඉඳන් මම කියවන මරණකම්ම අපිට විවිධ සම්බන්ධතා ඇති වෙනවා. උදාහරණ දෙමව්පිය දරුවෝ, ඊට පස්සේ අඹ සැමියෝ, සහෝදර සහෝදරයෝ, අසල්වාසීන්, මිත්‍රයන් මේ එක වැඩ කරන තැන වෙන්න පුළුවන්. මේ එක පරිසරවල අපි එක සම්බන්ධතා ගොඩනගා ගන්නවානේ. මේ සම්බන්ධතාවවලදී ඔයා පරිස්සම් වෙන්න ඕන දෙයක් තමයි ඔයාට හරියන සම්බන්ධතාවය මොකද්ද කියන එක තෝරගන්න. අපි ඒකෙන් කියන්නේ මේ මිනිස්යාව අපි මේට වෛර කරනවා කියන එකනේ. මේ වැඩියට තේරුම් ගන්න එපා. අපිට ගැළපෙන්නේ නැත්තම් ඔයා හිතන්නකෝ ඔයා ගොඩාක් ධනාත්මක හිතන කෙනෙක් කියලා. එතකොට ඔයාට ඉන්න ඔයාගේ හොඳම යාළුවා හරියම නෙගටිව්. එතකොට ඔය දෙන්නගේ කතා පරස්පර විරෝධී. එතකොට එයාට ඔයාව මේ රුස්සන්න නැහැ. ඔයාට එයාව රුස්සන්න නැහැ. ඒ බැඳීම මානසික වදයක් වෙනවා. එතකොට හොඳ දෙන්න දෙපැත්තට වෙන එක. අපි කාත් එක්කවත් තරහ වෙන්නේ නැහැ. අපි බැඳීම් ඈඩ් කරන්න හේතුව තමයි මානසික නිදහස. මානසික නිදහස කියන දේ තමයි මිනිස්සුන්ට මේ ලෝකේ වටිනම දේ. යුතුයකම කියන කොටස ඉතුරු වෙනවා. අපයි ඒකෙන් කියන්නේ යුතුයකම් කියන දේවල් නොකර ඉන්න ඕන කියන එක නේද? ඒක ඇත්තටම මෙහෙමයි වෙනම එපිසෝඩ් එකකින් අපි අරන් එන්නම් යුතුයකම් සහ වගකීම් කියන කෑල්ලයි බැඳීම් කියන කෑල්ල අතර වෙනස. ඕක ඇත්තටම පැහැදිලි කරන්න ටිකක් කල් ඕනේ. මේක එකපාරින් කියන්න අමාරුයි. සමහර එපිසෝඩ් එක තුනක් කියන්නත් පුළුවන්. අපි දෙන්නක් තියෙන අවබෝධය අපි ඔය එක්ක ෂෙයා කරගන්න. අපිට දැන් ෆීලින් එක තමයි අපි කතා කරන්නේ. ඒක සමහරක් වෙලාවට කෙනෙක්ට වැරදි කියලා හිතන්නත් පුළුවන්. ඒකට අපි මුකුත් කියන්නේ එක එක්කිනාගේ ඒක අයිතිවාසිකම. දැන් අපි කෙනෙක් කැමති අර අපි කියමුකෝ ඍණාත්මක ජීවත් වෙන්න කියලා ඒක එයාගේ තෝරා ගැනීම. අපිට කාටවත් කියන්න බෑ ඒක වැරදි කියලා. ඇත්තටම අපේ channel එක මං හිතන්නේ වඩාම සුදුසු වෙන්නේ. ගොඩක් ඕගොල්ලෝ ආදරය කරයි. ඕගොල්ලෝ ජීවිතේ වෙනසක් හොයන කෙනෙක් නම්, ජීවිතේ සතුට හොයන කෙනෙක් නම් මේ අපි ජීවත් වෙන්නේ මොකටද? මේ ජීවිතේ යථාර්ථය මොකක්ද කියලා යම් කෙනෙක් හොයනවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක අපේ channel එක ඕගොල්ලන්ට ඉවහල් වෙනවා. ඔයාලගේ ජීවිතේ ගොඩනගා ගන්න. මොකද අපි දෙන්නත් එහෙමයි ජීවිතේ අනේක විදිහේ කම්කටොළු එතකොට නේද? දැන් ගඟක් නිකන් ගලන්නේ නැහැ. බාධක මැද්දෙන් ගඟ ගලලා අවසානයේ මුදට එකතු වෙන්නේ. ඉතින් ඒ වගේ අපේ ජීවිතවලත් ගොඩාක් තිබ්බ අදටත් තියෙනවා නැත්තේ නෑ. හැබැයි අපේ අරමුණ වෙනස් වෙලා නැහැ. ඒ අතරතුරේ තමයි ඔය හොඳ මිනිස්සු නරක මිනිස්සු. එහෙමත් නැත්නම් තව විදිහකින් කිව්වොත් ගැළපෙන මිනිස්සු සහ නොගැළපෙන මිනිස්සු ඔයාලට ලං වෙන්නේ ඔයාගෙන් ඈත් වෙන්නත් හේතුවක් තියෙනවා. හැබැයි මතක තියාගන්න මෙතන වැදගත්ම කාරණාව ඔලිය තියාගන්න මනසේ තියාගන්න ඕනේ වැදගත්ම දේ තමයි ඔයාගේ සිතුවිලි අනිවාර්යයෙන්ම යහපත් වෙන්න ඕනේ. පාරිශුද්ධ වෙන්න ඕනේ. ඔයාගේ අරමුණ නිවැරදි වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ අරමුණ මේ ලෝක කියන්නේ ඔයා යම් තැනකට ගිහිල්ලා ඒ හැම දෙයක්ම මේ සබාදහමට අනුකූලව නේද? විශ්ව නීතියට අවනත වෙලා ඔයා කරන දෙයක් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඔයාට හැම දෙයක්ම මේ සබාදහමෙන් මේ නේචර් එකෙන් ඔයාට හැම දෙයක්ම හරි ගස්සලා දෙන්නේ. අනිත් එක ඔයා යහපත් ගමනක්. ඒ කියන්නේ සුභවාදී සිතුවිලිත් එක ගමනක් යන ආරම්භ කරපු අද ඉඳන් ආරම්භ කරන කෙනෙක් නම් මම කියන්නේ ඔයා කලබල වෙන්න යන්න එපා. ඔයාට කොහොමද තාම මේ හොඳ මිනිස්සු හම්බුන්නේ නැහැ. හොඳ මිනිස්සු කියන්නේ අර ධනාත්මක සිතුවිලි තියෙන මාව මොටිවේට් කරන මට හයියක් එන මිනිස්සු මට හම්බුන්නේ නැහැ නේ කියන එක. හොයන්න කලබල වෙන්න එපා. ඒක
කාලයට ඉඩ දෙන්න. ඔයා වෙනස් වෙන්න. ඔයා සුබවාදී වෙන්න. අපිට මේ වැඩසටහනෙන් උනත් අපිට කෙනෙක්ට බල කරන්න බෑ ජීවිතේ ඔයා මෙන්න මේ වගේ දේ කරන්න මේ දේ කරන්න කියලා. අපි උනත් පෞද්ගලික කියන්නේ අපිට අත්දැකීම් තියෙනවා අපි එහෙම කරන්න ගියාම ඒක සමහරුන්ට ගෝචරයි සමහරුන්ට ගෝචර නැහැ. අනිවාර්යයෙන්ම. දැන් මගේ තියෙන දැන් මගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරොත් මීට අවුරුදු 8ක 10ක වගේ ඉඳන් මම ජීවිතය ගැන හිත ගැන යථාර්ථය ගැන මේ දේවල් හොයන්න ගත්තා. එතකොට මම බුදුදහමේ තියෙන දේවලුත් කියෙව්වා. එතකොට ක්‍රිස්තියානි ආගමේ දේවල්, හින්දු ආගමේ, ඉස්ලාම් ආගමේ, එතකොට විවිධ රටවල ශ්‍රේෂ්ඨව ලියපු පොත්පත් අපි කියෙව්වා. එතකොට YouTube වැඩසටහන් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒවා බැලුවා. ඒ මොක බැලුවත් අන්තිමේදී තමන් මේක අතුලාන්තයෙන් අවබෝධ කරගෙන අතුලට මේක දාගෙන තමන්ට මේක දාගෙන බැලුවොත් තමයි අපිට මේක තේරෙන්නේ. එහෙම නැතුව කාටවත් දැන් ඇත්තටම දැන් අපි දෙන්න මෙච්චර ළඟින් හිටියත් අපි දෙන්න මැරික් කරලා දැන් අවුරුදු 10ක් වෙනවා. තාමත් ඇත්තටම මේ සහනිට අවබෝධ කරවන්න මට බෑ. සහනිටත් බෑ මට අවබෝධ කරවන්න. ඕක තමයි මේකේ අපූර්වත්වය. ඒ කියන්නේ පුද්ගල චරිත දෙකක්. අපි එක එකිනෙකට අවබෝධ වෙන දේවල් විදිහ වෙනස්. අනිත් එක කෙනෙක් ඒකට කැමති වෙන්න ඕනේ. අපිට හොඳම දේ තමයි මුලින්ම තමන් වෙනස් වෙන්න. එතකොට තමන්ගේ වටේ අපි දන්නේවත් නැතුව අපිට ගැළපෙන මිනිස්සු නිර්මාණය වෙනවා. පරිසරය නිර්මාණය වෙනවා. ඒක මිනිස්සු ඔයාට දොස් කියයි. මුල් කාලේ වෙන දේවල් තමයි ඔයාගේ ළඟ හිටපු අය ඔයාගේ වෙනසත් එක්ක ඒක දරා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒකට ඒක හිතෙන්න පුළුවන් ලොකු වැරද්දක් කරනවා කියලා. අපිට හොඳට මතක තියාගන්න අපිට පුද්ගලව සතුටු කරන්න බෑ. ඔයාව සතුටු කරන්න තව කෙනෙකුට බෑ. Taman තුලයි තියෙන්නේ සතුට කියන දේ. ඒ කියන්නේ අපිට වෙන කෙනෙක්ට දෙන්න පුළුවන් භෞතිකව දෙන දෙයක් විතරයි. සතුට කියන දේ තමා තුල තියෙන දෙයක්. ඒක අපිට පිට කෙනෙක්ගෙන් ගන්න බෑ. තව කෙනෙකුට අපිව සතුටු කරන්න බෑ. ඒක මම තනියෙන් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඒ ඔයාගේ වෙනස් වෙන ගමනේදී වෙන එක අතුරුඵලයක් තමයි අපි ඔය කිව්ව ඔයාට ගැළපෙන නොගැළපෙන මිනිස්සු ලංවීම දුරස් වීම කියන කාරණාව. ඒ නිසා මේ වගේ දේවල් ඔයා එකපාරට ගන්න එපා. අනේ මට මෙහෙම වුණානේ. ඇයි මට මෙහෙම වෙන්නේ කියලා ගන්න එපා. සිතුවිලි යහපත් නම් අරමුණ පාරිශුද්ධයි නම් කිසිම දෙයකට බය වෙන්න එපා. වොරි වෙන්න එපා. පසුතැවිලි වෙවි ඉන්න එපා. ඔයාගේ වැඩ ඔයාගේ දෛනික කටයුතු කරගෙන යන්න. ඔයාට හොයන සතුට ඔයාගේ අරමුණට ඔයාට සතුටෙන්ම ටික කාලයක් යන්න පුළුවන්. සමහරවිට අපිට දවසෙන් දෙකකින් යන්න බෑ අරමුණු වලට. සමහරට මාසයක් දෙකක් අවුරුද්දක් දෙකක් වෙන්න පුළුවන් නේද? ඒක නිදහසේ වෙන්න අරින්න කලබල වෙන්න එපා. හොඳම දේ සහ ඒ අරමුණ අතාරින්න එපා. අනිත් එක තමන්ගේ ජීවිතේ තමන් හොඳ අතටපත් කරගන්න නම් තමන්ගේ සිතුවිලි වල ඉඳන් හොඳ අතටපත් කරගන්නවා නම් තමන්ගේ වටපිටාවේ හොඳ ভাইබ්‍රේෂන් එකක් පොසිටිව් ভাইබ්‍රේෂන් එකක් තියෙන මිනිස්සු වටේ එකතු වෙයි. තමන්ට නොගැලපෙන ඒ කියන්නේ තමන්ගේ සිතුවිලි රටාවට හාත්පසින්ම වෙනස් සිතුවිලි රටාවක් තියෙන මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න බය වෙන්නත් එපා. එයාලා මොනවද හිතයිද? එයාලා අපි ගැන මොනවද හිතන්නේ කියන එක ඇත්තටම අදාළ දෙයක් නෙමෙයි මං හිතන්නේ. ඒ දේ කරන්නේ තමන්ගේ යහපත වෙනුවෙන් සහ උන්ගේ යහපත වෙනුවෙන්. අපි අනේ එයාලා මං ගැන මොනවා හරි හිතයිනේ කියලා ඒ සම්බන්ධතාව තව දුරටත් කන්ටිනියු කරන්න ගියොත් වෙන්නේ තමන් මානසික පීඩාවන්ට ලක් වෙන්න එක අවසානයේ ඔයා මානසික රෝගියෙක් වෙන එක තමයි ඒකෙන් වෙන්නේ. උදාහරණයක් කියමු ඔයාව කවුරු හරි ප්‍රතික්ෂේප කරනවා. ඔයාට දැනනවා එයා ඔයාගෙන් ඈත් වෙනවා කියලා. එයාට ඈත් වෙන්න දෙන්න. එයාට ඔයාව විශ්සුදුසු නිසා බලෙන් තියාගන්න යන්න දෙන්න එපා. මොකද හොඳට මතක තියාගන්න ඔයාව වටින කොටසක් ඉන්නවා. ඒ වටින කෙනා සහ ඔයාට වැලියු එකක් තියෙනවා. වැලියු එකක් තියෙනවා. ඔයාව වටින කෙනා, ඔයාට වැලියු එකක් දෙන අය දවසක අනිවාර්යයෙන්ම ඔයාගේ වටේ එකතු වෙනවා. හැලෙන අයට හැලෙන්න දෙන්න, අතාරින අයට අතාරින්න දෙන්න. ඔයාට යම් කිසි කෙනෙක් සුදුසු නැහැ කියලා හිතනවා නම් ඒ සම්බන්ධතාව තමන්ගේ පුළුවන් තරම් ඈතින් තියලා තියන්න. තමන්ට හිතේ ආත්ම ශක්තියක් තියෙන්න ඕනේ. ඒකට බය වෙන්න එපා. ඔයා කොහොම හිටියත් මිනිස්සු ඔයාට කතාවක් කියනවා නම්, ඔයා හොඳට හිටියත් මිනිස්සු කතා කියනවා, ඔයා වැරදියට හිටියත් මිනිස්සු කතා කියනවා. ඒක නවත්තන්න බෑ. එතකොට අපි මේ මනස ලෝකයට ඇවිල්ලා තියෙන මොකක් හරි දෙයක් කරන්න අපේ යම්කිසි දෙයක් අපි හැමෝටම කරන්න තියෙනවා. පුද්ගල වශයෙන් ඒක වෙනස්. අනිවාර්යයෙන්ම. ඉතින් මේ එක්ස්පීරියන්ස් එක ඔයා මේ වෙනකොට අරගෙන තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා මේ වගේ ඔයාගේ අරමුණු වෙනුවෙන් වැඩ කරන ජීවිතේ
සතුට ජීවිතේ යථාර්ථය වෙන කෙනෙක්ට මේ වීඩියෝ එක ඉතාමත් වැදගත් වෙයි. අපිත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම මේ අපිට වඩා අත්දැකීම් තියෙන මේ ගමනේ අපිට වඩා පියවර දෙක තුනක් හරි ඉස්සරහට ගියපු කෙනෙක් වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම අමතක කරන්න එපා කමෙන්ට් එකක් දාලි වෙලා ඕගොල්ලෝ කියන කතාව මෙහෙමයි මට උනේ මෙහෙමයි කියලා ඔයාගේ අදහස් බෙදා හදාගන්න අපිට පුළුවන් හැම වෙලාවක අපි කමෙන්ට්ස් වලට රිප්ලයි කරන්න. එහෙමනම් අමතක කරන්න එපා Two Souls One Story YouTube channel එක subscribe කරලා notification bell එක click කරලා තියාගන්න. ඒ විදිහට click කරලා තියාගත්තොත් ඔයාට අපි දාන හැම වීඩියෝ එකක්ම බලන්න හැකියාව notification මාර්ගයෙන් බලන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම අපි ප්‍රාර්ථනා කරනවා ඔයාටත් ඔයාගේ වටේ සුබදායි මිනිස්සු එකතු වෙන්න ලැබෙන්න කියලා. හැබැයි ඒකේ ප්‍රධානම වගකීම තමන්ගේ වටේ ඉන්න හොඳ මිනිස්සුද නරක මිනිස්සුද එකතු වෙන්න කියන එකේ ප්‍රධාන වගකීම තියෙන ඔයාගේ අතේ. ඔයා ජීවත් වෙන විදිහ, ඔයා හිතන පතන විදිහ, ඔයා කතා කරන දේවල් අනුව තමයි ඒ ත්‍යාගය සබාදහම විසින් ඔයාට ලබා දෙන්නේ. ඒ යහපත් අරමුණත් එක්කම මේ වගේ තවත් අපූර්ව කතාබහක් අපේ එක්ස්පීරියන්ස් එකක් ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙමින් අදට අපි ගිහින් එන්නම් Two Souls One Story.